අයියා කොහෙද මේ යන්නේ? ඒකට ගල් දාන්න යනවා මහත්තයා. දැන් අපි සංචාරකයෝ තුන් දෙනෙක් බොසා. ඉතින් මරගෙන අපි හරි ආසයි කැලෑවල් වල ඇවිදින්න. ඇවිදින්නද? ඒත් අපි මේ කැලෑව ගැන දන්නේ නැහනේ. හා බොසා දන්නවද මේ කැලේ ගැන? නැතුව මං ගෙදරට වැඩි මේ කැලේ ඉන්නේ මහත්තයා. මේ ඉන්නේ මෑන්. බොසා දැකලා නැද්ද මේ හරියේ ගල්වල ඇඳලා තියෙන චිත්‍ර මොන හරි සලකුණු ඒ වගේ දේවල්? ඒ කියේ මහත්තයා මොකද? ඒ කිව්වේ ඉබ්බෝ කුකුල්ලඩි ඇත්තඩි වගේ දේවල්. ඇත්තටි නෙවෙයි. ඇතෙක් මැදලා තියෙන ගලක් තියෙනවා මේ හැටි. ඇතෙක්? ඇතෙක්? ඔන්නේ ඇඟේ මයිල් කෙලින් වුණා. යකෝ ඇත්තඩිය වගේ නෙවෙයි ඇතා. ඇතා කියන්නේ දන්නවනේ. ඇතෙක් බරට බහුව පරම්පරා හතම ගොඩ යකෝ. වේ බොසා බොසාට බැරිද අපිට එතන පෙන්වන්න? අයියා මහත්තයා මම පෙන්නන්න. බයිසිකල් ඕනේ නෑ වහින්න ගෝයා. මේ අයියෝ මේ අඩ එකක් ගමු අපි එන්න ගෝයා. මේ අනේ මේ බොසා මේ අම්මට දිරිගෙන කොහෙද තියෙන දුර යන්න අර තියෙන මහත්තයා මං කියන සලකුණ. කොහොමද සලකුණ දිලිසි තියෙනනේ පැහැදිලිවම. හතට කතරේ උපාලි දින යකෝ මේ ඡන්ද ලකුණක් නේ. මං ඕකනේ උඹට කිව්වේ ගමේ ගොඩේ උන් බුල ගහනවා කියලා. බුල නෙවෙයි. එක්ක මුට බුල නැත්තම් දෝදු නැත්තම් මුට ට්‍රැක් එකේ ක්‍රැක් වර්ෂන් එකක් තියෙනවා. ඉතින් මහත්තයලා කිව්වේ ගල ගඳපු සලකුණක් කියන්නේ. ඔය තියෙන ලස්සනද? මොඩ යකක් යමන් කාලේ වන්ද කියලා. යම්මත් මහත්තයා. යම් මහත්තයා පාලයා යන්න බුල ගහලා මෙතන කාලෙත් මෙතන තව එනවා රින්ගන්න ඵලයක්. අනේ මන්ද ගල්ල ගඳපු සලකුණු කියලා ඉතින් ඔය ලස්සනට දිලිසි තියෙන සලකුණු. මම යනවා දෙවරෙන් පැල වැවට උන්ගේ වාහන ඕනේ මට.